චපුර ඉංජිනීරින් ෆැකල්ටි එක ලංකාවේ මොඩර්න්ම ෆැකල්ටි එකක් වෙන්නේ. අපි අද ආවේ මේ ඉංජිනීරින් ෆැකල්ටි එකට මගේ පොඩි වැඩකට ආවේ. ඒ ගමන් බ්ලොග් එකක් කරනවා. කලින් බ්ලොග් එකක් කරන්න බැරි වුණ හින්දා මේ මගේ කැම්පස් ආවන් පස්සේ හම්බුන පළවෙනි යාළුවා. ඉතින් බලමු දැන් ඉස්සරහට ගිහිල්ලා අපි මේක ගැන දන්නේ නැහැ. මගේ ඉන්ස්ට්‍රක්ටින් කාලේ යාළුවෙක් ඊකේ මේකේ වැඩ කරපු යාළුවෙක් මේ මං කිව්වා මං එනවා කියලා. මේ එයත් එක්ක බලමු කැම්පස් එක ඇතුළට ගිහිල්ලා. ටම ගොඩක් අය හිතන් ඉන්නේ චපුර කිව්වම විජේරාම විතරයි කැම්පස් එක තියෙන්නේ කියලා. නෑ. විජේරාම විතරක් නෙවෙයි. මේක තියෙන්නේ මත්තගොඩ. ඉංජිනේරින් ෆැකල්ටි එක තියෙන්නේ මත්තගොඩ. ඉතින් මත්තගොඩ කියන්නේ හරියම නිදහස් පැත්තක්. වැඩි ක්‍රවුඩ් එකක් නෑ. මේක වීඩියෝ එකේ මේ මම අර කිව්ව යාළුවා තමයි මේ ඉන්නේ. ඒකෙන් ටීම් එකේ පානදුර මේ ඉන්ස්ට්‍රක්ටර්නේ. මේ ඉන්ස්ට්‍රක්ටර් මේ අපි කැම්පස් එක ගැන දන්නේ නැති හන්ද තමයි යට එන්නේ කිව්වේ. ඉතින් මේ ඉන්නේ අශේන්. එයා තමයි අද වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරන්නේ. මම දන්නේ නැහැ ඇත්තටම මේක ගැන. කැම්පස් එක නම් ලස්සනයි. අශේන් කියන්නේ. අපි යන ගමන් යන ගමන් අතර පැත්තේ වීඩියෝ කරන්න. ඩිපාර්ට්මන්ට් හතරයි කි. ඩිපාර්ට්මන්ට් හතරක් තියෙනවා. පළවෙනි තමයි ඇඩ්මිනිස්ට්‍රේෂන් එක. ඉන්ස් ඉතින් ITS කියන්නේ කියන්නේ අපි අර ෆීල් ගන්නවනේ ඒක දන්නන්නේ. ඔව්. ගන්නන්නේ. ITS කියන්නේ ෆීල් ගන්න එකක් නෙමෙයි. ඉන්ඩෙක්ස්ප්ලේන් කියලා කියන්නේ ස්මැත්ස් ඒ වගේ මොඩියුල් එකක් නේ. මොඩ පොඩි ටික. ඕන්නේ අර චුට්ට තියෙනවනේ ලෝ. ඒ වගේ අර අමෙරිකන් පොඩි ටික කියන්නේ ඒක. ඉතින් ඒක තමයි පළවෙනි අර ෆීල් සිලෙක්ෂන් ගන්නේ යන්න පුළුවන් ඩිපාර්ට්මන්ට් එක මෙකැනිකල්. මෙකැනිකල්. ඔන්න මෙන්න ඒක. ඊට පස්සේ අර ඉලෙක්ට්‍රිකල් නම් ඉලෙක්ට්‍රොනික. අර ප්‍රෙෆරන්ස් එක ගන්නවා තමයි දැන් කියන්නේ. ගොඩක් අය චපුර කිව්වම හිතන්නේ මැනේජ්මන්ට්, මෙඩිකල් ඔය වගේ ෆැකල්ටිස් ගැන විතරයි. හැබැයි චපුරට ඉංජිනේරින් ෆැකල්ටි එකකුත් තියෙනවා. අපි දැන් අද යන්නේ චපුර ඉංජිනේරින් ෆැකල්ටි එක ගැන බලන්න. ප්‍රෙෆරන්ස් එක ගන්නවා තමයි සාමාන්‍ය ඉතින් වැඩිම ඩිමාන්ඩ් දැන් අර ඉන්ඩොක් කරලා තියෙන්නේ මොකද මේ ඩිපාර්ට්මන්ට් කියලා මේ මෙකැනිකල් එක. හොඳම මේක. මේකවත් තියෙන්නේ මේ මොකද ඉලෙක්ට්‍රික් එකටයි මෙකැනිකල් එකටයි. මේ තමයි එතකොට ඉලෙක්ට්‍රිකල් ඇන් ඉලෙක්ට්‍රොනික් ඩිපාර්ට්මන්ට් එක. ඒකෙන් ඇසුල්ට දෙනවා එතනින්නම් පටන් ගන්න. එතනින් පටන් ගන්න එක බිල්ඩින් හයි ඉවර වෙනකම් මේ බ්‍රිජ් එක යනවා. මේකේ මේක තමයි ඕක 95 මිලියන් ඒකට පටන් ගන්නේ ඊට ජනවාරි ඕපන්. මේ ළඟදී ඕපන් කරන්නේ. මේ ප්ලේස් එකට දන්නා නේ මත්තේගොඩ. ඔව්. දෙකනේ. එතකොට අර බ්‍රිජ් එක අර කෙළවරට යනකම් තියෙනවා. ඔව් බ්‍රිජ් එක 6ම කනෙක්ට් කරනවා. වව්. සාමාන්‍යයෙන් මීටර්ස් 300ක් විතර දිග බ්‍රිජ් එක. ඒක නම් ඇත්තටම මරු ලස්සන කැම්පස් එකක්. ලස්සන ෆැකල්ටි එකක්. කසේන බැවෙන ටික විතරයි ඉතින් අර. ගස් ටික තමයි. මේ හදන බැලුම් නෙවෙයි ඉතින්. තාම අවුරුද්දක් නෑ ෆුල් අර 100% ඉවර වෙලා. මේ ගන්නනේ. දැන් තමයි තේරෙන්නේ නැහැ. ඒක. වයිටින් පිටන්න. දැන් නැහැ.
එතකොට අර මොකක්ද කියන්නේ? මේ ෆැකල්ටි එකේ තියෙන අන්ඩර්ග්‍රැජුවේට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ටික බැලුවොත් සිවිල් ඉංජිනියරින්, ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඉංජිනියරින්, මෙකැනිකල් ඉංජිනියරින් ඔය වගේ අර හැම එකම තියෙනවා වගේම මේකේ තියෙනවා සිවිල් ඉංජිනියරින් ඩිපාර්ට්මන්ට් එකේ තව මේ තමයි සිවිල් ඉංජිනියරින් ඩිපාර්ට්මන්ට් එක. හැම කැම්පස් එකටම වගේ මේකටත් වලක් තියෙනවලු. දැන් මේ වල බලන්න යන්න. මේක ලක්ෂි මොන හරි කියන්න. මෙන්න මේ වල ලස්සනයි ඇත්තටම. මොකයි තැන? මනකට කියන්නේ නෙළුම් විලලු. ඒක නෙළුම් තියෙනවා. ප්‍රශ්නාව තියෙනවා කියන්නේ ඔරිජිනල් පෑන් එක තව එකක් තියෙනවා. හරියටනේ. මේ තමයි ඉංජිනේරින් ෆැකල්ටි එකේ වල. ලස්සනයි. අර පොකුණ තියෙනවා, මලුත් තියෙනවා, ඔක්කොම තියෙනවා. පොඩි ඉලෙක්ට්‍රිකල් මොනවද කරන්න තියෙනවා කියලා. මේ ඔක්කොම එළියට කවර් කරලා ඔව්. මෙතන තියෙනවා මොකද්ද? ෆයර් සේෆ්ටි ඉංජිනේරින් කියලා එක. ඒ මොකද්ද අෂෙන්? අපි කතා කරමු ෆයර් සේෆ්ටි ඉංජිනියරින් ගැන. දැන් අපි බලමු ෆයර් සේෆ්ටි ඉංජිනියරින් ගැන. මේක ලංකාවේ තාම රිලේටිව්ලි අලුත් ඉංජිනේරින් ෆීල්ඩ් එකක්. ෆයර් සේෆ්ටි ඉංජිනේරින් කියන්නේ බිල්ඩින්ග්ස්, ෆැක්ටරිස්, හොස්පිටල්ස්, shopping malls වගේ ෆයර් හසාඩ්ස් අඩු කරන්න ඕනි තැන්වල මිනිස්සුන්ගේ ජීවිතයි දේපල ආරක්ෂාව ගැන කරන ඉංජිනේරින් ෆීල්ඩ් එකක්. මේ ෆීල්ඩ් එකේ ස්ටුඩන්ට්ස්ලා ෆයර් බිහේවියර්, ස්මෝක් මූව්මන්ට්, planning ඔය වගේ දේවල් තමයි ඉගෙන ගන්නෙ. මේක සිම්පල් විදියට කියනවා නම් බිල්ඩින් එකක් හදනවා විතරක් නෙවෙයි. ෆයර් එකක් වුණාම සුන්ව කොහොමද සේෆ් විදියට එළියට ගන්නෙ? ෆයර් එක ස්ප්‍රෙඩ් වෙන එක නතර කරන විදියට බිල්ඩින් එක ඩිසයින් කරන්න කොහොමද? ඔය වගේ දේවල් තමයි ෆයර් සේෆ්ටි ඉංජිනේරින් වලට අයිති වෙන්නේ. ඉතින් මේක තියෙන ඉඳලා තියෙන ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එකේ ලොකු නෑ. ඒක තියෙන ලංකාවේ දොරේ ඉතින්. ළඟට තව කියන්න දෙයක් තියෙනවා මේ කැම්පස් එකේ කිචන් එකක්. මේ ජිම් එක. මේකේ ජිම් එක, එතකොට ඩේ කෙයාර් එකක් තියෙනවා. ඔය වගේ දේවල් ටිකකුත් තියෙනවා මේ කැම්පස් එකේ. කැසෙන්ට් එක කියලා ඉගෙන පාවිච්චි කොයිද? කොතන? කිචන් එකකුත් තියෙනවා. අර කෙරවල ඉද්දක පේනවද බා? ඒ අපේ ඒක ඇත්තටම පිටරට වයිබ් එකක් තමයි තියෙන්නේ. ෂෝක්. මං කැමති. දැන් 170ක් වගේ වෙච්ච එක. මේකේ හොස්ටල් එකකට කොහෙද තියෙන්නේ? ස්පෙල් බොයිස් එක නම් තියෙන්නේ පොල්ඩස් සයිඩ් කාරේ. ගර්ල්ස් එකට තියෙන්නේ හොරණ පාස්. මොන අපේන්නේ නැපත්තක් ඒ හොස්ටල් තලතෙන් මේ අදලා හොඳටම තියෙනවා. මාර්ගම කට්ටියක් ඉන්නවා. එයා දැන් පොරක් කට්ටියක්. සිවිල් ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එක ඇතුළට යන්නේ. අපි සිවිල් ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එක ඇතුළට ආවා. කෙරවල. මේක තමයි කෙරවලම තියෙන එකලු.
තමයි අතුල. මේ ෆැකල්ටි එකේ අලුත්ම ලැබ්ස්, ස්මාර්ට් ක්ලාස්රූම්ස්, ඉන්ටර්නැෂනල් ඩිග්‍රී ස්ටෑන්ඩඩ්ස් ඒ හැමදේම තියෙනවා. ඒ වගේම මේ හැමදේම ගැන මම විස්තර කරනවා. ඒක නිසා මගේ වීඩියෝ එක ඉවර වෙනකන් අනිවාර්යෙන්ම බලන්න. මේ ඉස්සරහ මේ පළයන්දී මේ ඇතලිය පටන් ගන්න පළවෙනි තත්ත්වයෙන් එන එක සීනියර් එකේ තුන් තත්ත්වය. ඒක ඉස්සරහ ඉන්ජිනියරිං ස්ටුඩන්ට් කෙනෙක්ගේ ලයිෆ් එක ලෙක්චර්ස්, ප්‍රැක්ටිකල්ස්, අසයින්මන්ට්ස්, ප්‍රසන්ටේෂන්ස්, එක්සෑම්ස් විතරක් නෙවෙයි. ඒගොල්ලෝ ස්පෝර්ට්ස්, ක්ලබ්ස්, ඉවෙන්ට්ස් ඔය හැම දෙයක්ම කරනවා. ඉතින් ඒ වගේම ඉන්ජිනියරිං ස්ටුඩන්ට්ස්ලා ඉන්ජිනියරිං කියලා කියන්නේ තියරි විතරක් නෙවෙයි. ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක ගොඩක් ඉම්පෝර්ටන්ට්. මේ ෆැකල්ටි එකේ සිවිල් ඉන්ජිනියරිං ලැබ්ස්, ඉලෙක්ට්‍රිකල් ලැබ්ස්, ඉලෙක්ට්‍රොනික්ස් ලැබ්ස්, මෙකැනිකල් වර්ක්ෂොප්ස් ඔය හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම ලස්සන කැෆටේරියා එකකුත් තියෙනවා. ඉතින් මේ ජයපුර යුනිවර්සිටි එකේ ඉන්ජිනියරිං ෆැකල්ටි එක පටන් ගන්න 2016. හරිද? ඒ වගේම මේක ගැන කිව්වොත් දැන් මේ 2026නේ. මේක තමයි ලංකාවේ ෆාස්ටස්ට්ම ග්‍රෝවිං ඉන්ජිනියරිං ෆැකල්ටි එක කිව්වොත් මම හිතන්නේ හරි. මෙතන වර්ක්ෂොප් එකට ගියා යා වෙන් ටෝච් එකක් ගන්න දාලා දෙනවා කියලා. අපි දැන් එතකම් පෝස්ට් එකක් දැම්මද? කන්න කියලා ආවා. කන්න කිව්වට මේ කන්න දේවල් තියෙන සෙට් උන්නේ මම මේවා මේ ගත්තේ. දැන් අපි අපේ ඉන්ස්ට්‍රක්ටින් හිටපු ළමයි තව ඉන්නවා. මම පිටිපස්සෙන් මුන්ට බේනවා ඉන්නවා. ඉතින් අර ළමයා කාත් එක්කද කතාවක් එයා එන්නම් කිව්වා. මේක වොයිස් එක නම් දැන් ඒකට දෙන ලෙක්චර්ස් වලත් ගොඩක්ම දෙන්නේ හරියට ලෙක්චර්ස්. මෙයාලගේ ලෙක්චර් වල ලස්සනයි. ලෙවුත් ලස්සනයි. ඇප්ස් එකක් ලස්සනයි. ලයිට් එක ඇතුළට ගියා. නම් පිළින් ගොඩක් දුර යනවා. ඔව් කැම්පස් ID එකද? පස්සේ කැම්පස් ID එක තියෙනවා. මම නම් ඔව්. ඔයාලගේ ඩ්‍රීම් ෆැකල්ටි එක මොකක්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. තව දෙයක් කියන්න තියෙනවා. මේකේ රීඩින් රූම්ස් වල සෝෆා තමයි තියෙන්නේ ළමයි. ඉතින් ලයිබ්‍රරි එක ඇතුලේ කතා කරන්න බැරි නිසා ලයිබ්‍රරි එක ඇතුලේ වීඩියෝස් මියුට් කරලා තමයි ගත්තේ. ලයිබ්‍රරි එක ලස්සනයි but පොඩි මේන් කැම්පස් එකේ ලයිබ්‍රරි එකට වඩා පොඩි but මේකේ තියෙන පොත් නම් හරිම ගණන් ළමයි. මම ගණන් ටිකක් පෙන්නන්නම් ඔයාලා බලන්නකෝ.
තමයි ස්ටුඩන්ට්ස්ලාට ලයිබ්‍රරි ඇසිස්ටන්ට් කෙනෙක්ගේ උදව් නැතුව පොත් අපෝ බාර දෙන්න පුළුවන්. එක්සෑම්ස් නිසා ළමයි පාඩම් කරනවා. ඒක නිසා වැඩි වීඩියෝ කරන්න ගියේ නැහැ ලයිබ්‍රරි එක ඇතුලේ. කැම්පස් එකේ කැම්පස් එන්වයරන්මන්ට් එක ගත්තම හරිම කාම් වයිබ් එකක් තියෙන්නේ. green surroundings, modern buildings and study කරන්න හරිම peaceful places ගොඩාක් මෙතන තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මැත්ස් කරන ළමයි එන්න කැමති ඇති කියලා මං හිතනවා මෙතනට. ඒ වගේම ලස්සන හරිම මොඩර්න් විදිහේ කැෆටේරියා එකකුත් තියෙනවා. තව අලුතෙන් හදපු ෆුඩ් කෝට් එකකුත් තියෙනවා. ඒක තාම ඕපන් කරලා නැහැ. අපි බලමු ඒක කොයි වගේද කියලා. ෆැකල්ටි එකට පාට තියෙනවද? දැන් මේ දම් පාට එක මොකක්ද මේ? badminton, basketball, or indoor games සෙන්නන්න දුන්නා. තව එක දෙන්න තියෙනවලු. මේ තමයි ළමයි කම්පියුටර් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එක. ඉතින් අපි දැන් කම්පියුටර් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ තමයි ඉන්නේ. දැන් අපි කොහෙද යන්නේ ආෂන්? කැම්පස් එකෙන් ප්ලෑන් එක ගන්න. ඒ ප්ලෑන් එක ගන්න. හරි හරි. මෙතන උඩ ක්ලොක් එකක් තියෙනවා. වෙලාවත් යනවා ඒක ඇත්තට.
වගේවා. අය වගේවත් තියෙනවද? මම දැන් මේ යන්නේ මෙකැනිකල් ඩිපාර්ට්මන්ට් එක ඇතුළට. වගේම මෙයාලගේ ඩිග්‍රී එක ක්ලාස්රූම් එකකට විතරක් ලිමිට් වෙන්නේ නැහැ. ස්ටුඩන්ට්ස්ලාට ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්, ෆීල්ඩ් විසිට්ස්, ගෙස්ට් ලෙක්චර්ස් and ඉන්ඩස්ට්‍රියල් කොලැබොරේෂන්ස් වලින් රියල් වර්ල්ඩ් එක්ස්පීරියන්ස් එකකුත් ලැබෙනවා. ඉතින් මේ තමයි ඇඩ්මිනිස්ට්‍රේෂන් එක. එතකොට මෙතන ෆුල් ෆැකල්ටි එකේ මැප් එක තියෙනවා. අපි බලමු මැප් එක. IS එක, mechanical එක, computer, civil. අර තියෙන අර කිචන් එක එහෙමද? ඉතින් kitchen මං කිචන් එක අඳුරගත්තා. එතකොට මේ තියෙන්නේ කිචන් එක. මේව මොනවද මේව තිබුණාද? open space එක තියෙනවා. civil එක, computer, electrical, mechanical, all this. ඉතින් අපි දැන් වීඩියෝ එකේ අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අපි ජපුර විතරක් නෙමෙයි ඉස්සරහට පේරා රුහුණ වගේ යුනිවර්සිටිස් වලත් වීඩියෝස් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒව බලන්න කැමති හැමෝම මගේ channel එක subscribe කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, subscribe කරන්න. අපි ආයේ vlog එකකින් හම්බ වෙමු. මේ තමයි ඉතින් ජපුර ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ හවස. ලස්සනයිනේ. අපි vlog එක ඉවර කරන්න යන්නේ. බයි. හරිම ලස්සනයි දැන් කැම්පස් එක නම්. මේ ඇත්තටම මේක හරිම නිදහස් කැම්පස් එකක්.